අයිබෝවන් Secret of Tasty YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ බටර්, බිත්තර, පිටි, ඒ වගේම බීටර් මේ මොකුත්ම නැතුව චොක්ලට් බිස්කට් එකකින් චොක්ලට් කේක් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඇත්තට මේක හදාගන්නත් ගොඩාක් ලේසියි, ඒ වගේම ගොඩක්ම රසයි. එහෙනම් අපි බලමු මම කොහොමද මේ කේක් එක හදාගත්තේ කියලා. මම මෙතන අරන් තියෙනවා චොක්ලට් බිස්කට් 25ක් විතර. මේ චොක්ලට් බිස්කට් වල චොක්ලට් ක්‍රීම් එක වෙනම, බිස්කට් එක වෙනම මම වෙන් කරගන්නවා මුලින්ම. දැන් මම මේ විදිහට වෙන් කරගෙන තියෙන්නේ. චොක්ලට් ක්‍රීම් එක මම පැත්තකින් තියාගෙන දැන් මුලින්ම චොක්ලට් බිස්කට් ටික මේ විදිහට බ්ලෙන්ඩර් කප් එකකට දාලා හොඳට කුඩු වෙනකම්ම බ්ලෙන්ඩ් කරගන්නවා. මේ ටික බ්ලෙන්ඩ් කරලා හලලම අරගන්න. ඊළඟට මේ තියෙන්නේ මම මේ විදිහට වෙන් කරගත්ත බිස්කට් කුඩු ටික. මම මේකට එකතු කරගන්නවා බේකින් පවුඩර් වලින් තේ හැඳි එකක්. ඊට පස්සේ මම මේක හොඳට කලවම් කරගෙන මම මේකට එකතු කරගන්නවා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 250ක්. ඔයාලට පිටිකිරි උනත් දිය කරලා මේ විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට හොඳට කලවම් කරගන්න. කැට හිතෙන්නේ නැති වෙන්න හොඳට කලවම් කරගන්න ඕනි. ඊට පස්සේ මම මුලින් වෙන් කරගත්ත චොක්ලට් ක්‍රීම් ටිකක් මම මේකටම දාලා හොඳට කලවම් කරගන්නවා. බැටර් එක මෙන්න මේ ගානට විතර එනකම් කලවම් කරගන්නවා. බේක් කරන්න පුළුවන් මෙන්න මේ විදිහේ භාජනයක් අරගෙන මම ඒකට මෙන්න මේ විදිහට හොඳට තෙල් ටිකක් ගා ගන්නවා. ඒකට මම මෙන්න මේ විදිහේ තෙල් කොලයක් දා ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ බැටර් එක මේකට දා ගන්නවා මේ විදිහට. oven එකක් නැති කෙනෙක්ට මේක ස්ටීම් කරලා ගන්නත් පුළුවන් රයිස් කුකර් එකේ. විනාඩි 40ක් විතර ස්ටීම් කරන්න ඕනේ හොඳට. හැබැයි මේක ඇලුමිනියම් ෆොයිල් එකකින් වගේ ආවරණය කරලා තමයි ස්ටීම් කරන්න ඕනේ. දැන් මම මේක ප්‍රී හීට් වෙච්ච oven එකට දා ගන්නවා. සෙල්සියස් අංශක 175 විනාඩි 25ක් විතර මම මේක බේක් කරගන්නවා. මේ තියෙන මම බේක් කරගත්ත කේක් එක මම මේක පොඩ්ඩක් මේ විදිහට නිමෙන්න තියලා තියෙන්නේ. ඊළඟට මම ලෑස්ති වෙන්නේ චොක්ලට් ටිකක් මෙල්ට් කරගන්න. මම මේක ඩබල් බොයිල් ක්‍රමයට තමයි කරගන්නේ. මුලින්ම මේ විදිහට කුකින් චොක්ලට් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒක ඩබල් බොයිල් කරගන්නවා මෙන්න මේ විදිහට.
මේකට මම එකතු කරගන්නවා බටර් තේ හැඳි එකකුත්, කිරි මිලිලිටර 50ක් විතර එකතු කරගන්නවා. ඔයාලා ෆ්‍රෙෂ් මිල්ක් එහෙම නැත්නම් පිටි කිරි වුණත් මේකටත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට හොඳට මේක දිය කරගන්නවා. ඊට පස්සේ මම මේ ටික හිමීට මේ විදිහට කේක් එකට දාගන්නවා. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත චොක්ලට් බිස්කට් කේක් එක. ඇත්තට මේක හදාගන්න ගොඩාක්ම ලේසියි වගේම ගොඩාක්ම රසයි. අවන් එකක් නැති කෙනෙක්ට ස්ටීම් කරලා වුණත් හදාගන්න පුළුවන් නිසා ඕනෙම කෙනෙක්ට මේක try කරලා බලන්න පුළුවන්. වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ඔයාලගේ අදහස කමෙන්ට් එකකින් එකතු කරන්න. ඒ වගේම channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් අලුත් රසබර වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.